වංශන්නයි සිල් සමාදන් වෙන්න පන්සලටම යන්න ඕනද? ඒ පන්සලටම යන්නේ. ගෙදරදී සිල් සමාදන් වෙන්න බැරිද? මේ කතාව අහලා බලන්නකො. ඈත අතීතයේ හිටිය සුචි පරිවාර කියලා මහා ධනවතෙක් සිටුවරයෙක්. මෙයා ව්‍යාපාරිකයෙක්. මෙතුමට තිබුණා ලොකු වටිනා නිවසක්. මේ නිවසේ බොහෝ සේවක සේවිකාවෝ රැකියාව කළා. සිටුතුමා සියලු දෙනාට උපදෙස් දීලා තිබුණේ හැම දිනෙකම උපෝසත සීලයේ පොහොය දිනවලදී සමාදන් වෙන්න ඕනේ කියලා. ඉතින් සිටුතුමා ඇතුළු හැමදෙනාම පුරුද්දක් විදියට සිල් සමාදන් වුණා. මේ නිවසට සිටුමැදුරට අලුතෙන් කෙනෙක් වැඩට ආවා. තරුණ දුප්පත් කොල්ලෙක්. මේ තරුණයා මුලින් දැනගෙන හිටියේ නෑ සිල් සමාදන් වෙනවා කියලා පොහොය දිනවලට මේ නිවසියන්. ඉතින් එක දවසක පොහොය දවසක් උදා වෙලා සියලු දෙනා සිල් සමාදන් වෙලා හිටියේ මෙයා වැඩට එනකොට. ඉතින් මෙයාටත් කැමැත්තක් ඇති වෙනවා. අනේ මටත් සිල් සමාදන් වෙන්න තියෙනම් හොඳයි කියලා. සිටුතුමා ළඟට ගිහිල්ලා ඇහුවා අනේ මට සිල් සමාදන් වෙන්න බැරිද කියලා. සිටුතුමා කිව්වා හිමිදිරි උදෑසන සමාදන් වෙන්න ඕනේ පූර්ණ උපෝසතයක් උපෝසත සීලයක් රකින්න නම් දැන් ඔබට පුළුවන් අර්ධ උපෝසත සීලයක් ආරක්ෂා කරගන්න. සීලේ දවසින් කොටසයිනේ දැන් තියෙන්නේ ඔබට ආරක්ෂා කරගන්න. අනේ කමක් නැහැ කිව්වා. ඉතින් හැන්දෑ කාලේ සිල් සමාදන් වුණා. රැය පහන් කළා. හිමිදිරි උදෑසන මේ තරුණයාට ලෙඩක් අසනීපයක් හැදිලා මරණයටපත් වෙනවා. බලන්න සීලයේ දවසෙන් කොටසක් වරුවක් හරි ආරක්ෂා කරලා ලැබිච්ච පිනේ විපාකය බලන්න. මේ තරුණයා ඒ රටේම රජුරුවන්ගේ දේවින් වහන්සේගේ කුස පිළිසිඳ ගන්නවා මරණයෙන් පස්සේ. දරුවා උපදිනවා රාජකුමාරයෙක්නේ. පස්සේ කාලේ ඒ රටේ මහරජතුමා බවටම පත් වෙනවා. සිල් සමාදන් වෙන්න ඕනේ රජකම් බලාගෙනවත් ඒ වගේම රජසැප බලාගෙනවත් ඒව පතාගෙනවත් නෙවෙයි. මම මේ කතාවේ සඳහන් වෙන සිල් සමාදන් වෙච්ච තරුණයාට ඒ ලැබිච්ච පිනේ විපාකය කියන්නයි ඒ කාරණාව කිව්වේ. ඒකට අපි සිල් සමාදන් වෙන්න ඕනේ නිවන් සුවය සාක්ෂාත් කරගන්න ඕනේ කියන අදිෂ්ඨානය ඇතිව. ඒකට විහාරස්ථානයක පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වීමේ විශේෂත්වය මොකද්ද? නෙක්ඛම්ම්‍ය දියුණු කරගන්න ලේසි. පහසුවක් සැලසෙනවා. කාම සංකල්පනා වලට යට නොවි අතහැරීම දියුණු කරගන්න විහාරස්ථානයේ සිල් සමාදන් වීම ඉතා වැදගත් තමයි. හැබැයි දැන් සමහර අම්මලා සිල් සමාදන් වෙන්න ගෙදරින් පන්සලට යනකොට තමන්ගේ කනේ දාගෙන ඉන්න කරාඹු අතේ පැලඳගෙන ඉන්න වලලු ගලවලා තියලා යනවා. විහාරස්ථානයේ සිල් සමාදන් වෙලා ඉන්න ගමන් අන්න උදේ අර ගලවලාපු රත්තරන් ආභරණ මතක් වෙනවනම් අනේ ගලවලාපු වලලු දෙක කොල්ලා උස්සලාද දන්නේ නැහැ. බෑන උස්සලාද දන්නේ නැහැ. එහෙම නැත්නම් ගෙදර තියෙන කෙහෙකන වත්තේ තියෙන කෙහෙකන හොරු කපලාද දන්නේ නැහැ. ඔන්න ඕවා කල්පනා වෙනවනම් සිල් සමාදන් වෙන්න ගිහිල්ලා ඉන්න අම්මට පන්සලේදී නෙක්ඛම්ම්‍ය දියුණු කරගන්න වෙන්නේ නැහැ. ඇඟ ශාරීරිය පන්සලේ වාඩි කරලා තියෙන විහාරස්ථානයේ ධර්මශාලාවේ. හැබැයි සිතා ඉන්නේ ගෙදර ගැන තමයි. ගෙදර දරුවෝ කෑවද බීවද දන්නේ මහත්තයා ගෙදරාවත් දන්නේ ඔන්න ඕවා. එතකොට යාට ගේහ සිත ප්‍රේමියම තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට යාට නෙක්ඛම්ම්‍ය දියුණු කරගන්න බැරි වෙලා තියෙනවා. එතකොට පන්සලට ගිහිල්ලා අපි කරගන්න ඕනේ සීලය ආරක්ෂා කරන ගම නෙක්ඛම්ම්‍ය දියුණු කරගන්න ඕනේ. ඉතින් ගෙදරදී බැරිද මේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට මේක කරගන්න? දැන් අසනීප තියෙන අය ඉන්නවා අම්මලා තාත්තලා. ඒ වගේම පන්සල දුර තියෙන්නේ. එහෙම කෙනාට පසුතැවීමක් ඇති වෙන්න හොඳ නැහැ. අනේ මට පන්සලකට යන්න නෑනේ සිල් සමාදන් වෙන්න කියලා. ගෙදරදීම සිල් සමාදන් වෙන්න පුළුවන්. සීලය කියලා කියන්නේ කාය වාචානම් සමෝදානම් සීලං. කය වචන දෙකේ සංවරය තමයි සීලය. තමන් ඉන්න තැන කොතන වුණත් කමක් නැහැ. පන්සල වෙන්න පුළුවන්, රැකියාව කරන තැන වෙන්න පුළුවන්, නිවස වෙන්න පුළුවන්. එතනදී ඔබ හොඳ සිතින්, පහන් සිතින්, ප්‍රසන්න සිතින් හොඳ වචන කතා කරන්න. යහපත් විදිහට වචනේ හසුරවන්න. කරන වැඩ යහපත් දේවල් කරන්න. එතකොට ඔබ සිල්වන්ත කෙනෙක්. ඒතර සිල් පවාරණය කළාට පස්සෙත් ඔබට සීලයක් නැති කෙනෙකුත් නෙවෙයි. ගිහියෙක් විදිහට අෂ්ටාංග උපෝසථ සීලය පවාරණය කරාට පස්සේ ඔබ පන්සිල් ආරක්ෂා කරන කෙනෙක්. ඒත් ඔබ යහපත් වචන කතා කරන්න ඕනේ, යහපත් වැඩ කරන්න ඕනේ. එතකොට තමයි ඔබ සීලවන්ත කෙනෙක් වෙන්නේ. බලන්න මේ කතාවේ සඳහන් වෙච්ච අය නිවසේම සිල් සමාදන් වෙච්ච අයනේ. එතකොට මේකෙන් තේරුම් ගන්න ඕනේ විහාරස්ථානයකදී වුණත්, පන්සලකදී වුණත්, ගෙදරදී වුණත් කොහේ සිටියත් සිල් සමාදන් වෙනවනම් ඔබ නෙක්ඛම්ම්‍ය දියුණු කරගෙන සීලය ආරක්ෂා කරගන්න. ඔබට ඒ සඳහා චිත්ත ශක්තිය, ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා මම ආශිර්වාද කරනවා. ත්වන් සරණයි.